හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ රස්සම රස සැමන් කරි එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ සැමන් කරි එක අපි වෙනදට ගෙදර හදන සැමන් කරි එකට වැඩිය ගොඩක් වෙනස් සැමන් කරි එකක්. ඇත්තටම හරිම රසයි. එන්න ඒ නිසා තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුනේ. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස සැමන් කරි එක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මේ විදියට ලොකු ලූණු ගෙඩි දෙකක ලූණු කපාගෙන තියෙනවා. ඒ වගේම තක්කාලි ගෙඩි දෙකක තක්කාලි කපාගෙන තියෙනවා. අවු මිරිස් මේ විදිහේ හැඩයට කපාගෙන තියෙනවා. අවු මිරිස් කරල් දෙකක් තමයි ගත්තේ. ඒ වගේම මාළු මිරිස් කරල් දෙකක් මේ විදිහේ හැඩයට කපා ගත්තා. ඒ වගේම සුදු ලුණු බික් 5ක් 6ක් මේ විදිහට තලාගෙන තියෙනවා. ඒ වගේම රම්පේ කොළ දෙක තුනක්, ඒ වගේම කරපිංචා කොළ ටිකක් මේ විදිහට අරගෙන හීනිවට කපා ගන්න ඕනේ. ඉතින් මම අද තෝරගෙන තියෙන සැමන් එක තමයි ඩයමන්ඩ් කියන සැමන් එක. ඉතින් මේ සැමන් එක ගොඩාක් ඒ වගේම ක්වොලිටි එක අතිනුත් ගොඩක්ම ඉහළ සැමන් එකක්. ඉතින් මේ සැමන් එක වලට 150ක් වගේ මිලකට කඩේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සැමන් එකම ගන්නව නම් ගොඩක් හොඳයි වෙනස් සැමන් වලට වැඩිය ගොඩාක් හොඳ සැමන්. ඉතින් මේ විදියට සැමන් එක කඩලා මම බෝල් එකකට මේ විදියට දාගත්තා. මම සැමන් එකේ වතුර ඉවත් කරන්නේ නැහැ. සැමන් එකේ වතුරත් මම ගන්නවා. ඉතින් සැමන් එක හදාගන්න තෝරගත්තු බඳුන අපි මුලින්ම ලිපේ තියලා රත් කරගන්න ඕනේ. රත් කරගෙන අපි ඒකට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් දාගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි අපි මුලින්ම තලාගත්තු සුදු ලූණු ටික අපි රත් වුණු පොල් තෙල් එකට දාලා අපි මේ විදියට බ්‍රවුන් කලර් සෙනකයි අපි කවලම් කරගන්න ඕනේ. ඉතින් දැන් මම කිව්ව ටික වීඩියෝ එකේ නන් නැහැ. මම වීඩියෝ කරාට වීඩියෝ උනේ නැහැ. ඉතින් මට ඒකට සමා වෙන්න. ඉතින් ඔයාලා මේ ටික කරන්න අමතක කරන්න එපා. ඊළඟට කහ හැඳි කාලක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට ගම්මිරිස් කුරු හැන්දක් එකතු කරගන්නවා. මේ ටික එකතු කරගෙන විනාඩි 5ක් විතර තෙල් එකේ මේ විදිහට කවලම් කරගන්න ඕනේ. අපි කපාගත්තු දේවල් ටික මේ විදිහට ගොඩක් වෙලා තෙල් එකේ කවලම් කරගන්න අවශ්‍ය නැහැ. විනාඩි 5ක් විතර කවලම් කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඊළඟට මම මේ විදිහට සැමන් කෑලි ටික එකතු කරගන්නවා. ඉතින් මම සැමන් එකේ වතුර එක ඉවත් කරේ නැහැ. ඉතින් සැමන් එකේ වතුර එකත් දෙකම තමයි මම එකතු කරගන්නේ. ඉතින් මම ඔයාලටත් කියන්නේ සැමන් එකේ වතුර එක අයින් කරන්න එපා. සැමන් එකේ වතුර එකත් දෙකම එකතු කරගන්න. ඉතින් සැමන් එකේ වතුර එක අයින් කරොත් ඔයාලට සැමන් එක හදන සැමන් එකේ රස අඩු වෙන්න පුළුවන්. ඒක නිසා මේ විදිහට සැමන් වතුර එකත් එක්කම එකතු කරගන්නවා. ඉතින් මම ඊළඟට කෑලි මිරිස් හැඳි 3ක් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් එකතු කරගෙන මේ විදිහට කෑලි පොඩි වෙන්නේ නැති විදිහට කවලම් කරගන්නවා. ඉතින් කෑලි ගොඩක් පොඩි වෙන්නේ නැති විදිහට කවලම් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට බඳුන වහලා විනාඩි 15ක් විතර මම රත් වෙන්න තියෙනවා. ඉතින් මෙන්න මේ ගානට වගේ ලිප දාගන්නවා. මේ ගානට වගේ ගින්දර තිබුණාම ඇති ගොඩක් රස්නේ අවශ්‍ය නැහැ. ඉතින් විනාඩි 15කට පස්සේ මෙන්න මේ සැමන් කරි එක තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් රස සැමන් කරි එකක්. ඉතින් ඔයාලා හදලා කාලා බලන්න. ඉතින් දවල් කෑම එකට මම සැමන් එකතු කරගත්තේ මෙන්න මේ විදියට. ඉතින් ඔයාලත් රසම රස සැමන් කරි එකක් මේ විදියට හදලා කාලා බලන්න.